අදත් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම අරගෙන එන්නේ අපේ පුතාගේ අකුරු කියවපු vlog එක. ඉතින් බබාලට අකුරු කියවන්න හොඳයි කියලා තියෙන්නේ අවුරුදු 2ක් 3ක් අතර. ඒ කියන්නේ ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් දෙයක් තේරුම් ගන්න පුළුවන් වයස. අන්න ඒ වයසේදී තමයි ඒගොල්ලන්ට අකුරු කියවන්න හොඳයි කියලා විශ්වාස කරන්නේ. ඉතින් අපි අපේ බබාට අකුරු කියවන්න ගත්තේ අවුරුදු 2කමාරෙන්. ඉතින් ඉස්සෙල්ලාම අපි කළේ බබාගේ උපන් වෙලාව දීලා ඒකට අනුව නැකතක් හදාගත් එක. ඒ වගේම ඒ නැකත අපි ගද්දි අපිට දෙනවා බබාට අඳන්න ඕන කලර් එකයි ඒ වගේම බබාට කියවන්න හොඳ අකුරයි. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ අපි බබාගේ අකුරු කියවන්න දවස් 3කට කලින් ඉඳන් වගේ නිර්මාංශ වුණා. ඕගලන්ටත් එහෙම නිර්මාංශ වෙන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. ඉතින් අපි ඊට පස්සේ කළේ බබාගේ අකුරු කියවන්න තියෙන දවසට කලින් දවසේ පන්සල් ගියා. ගිහිල්ලා අපි බෝධි පූජාවක් තිබ්බා. ඒ වගේම අපි අකුරු කියවන තැන හදාගත්තේ ආසන 3ක් විදිහට. එතනදී උස්ම ආසනයේ බුදුරජාණන් වහන්සේටත් ඊට පස්සේ ආසනයේ අඟුලිමාල මහරහතන් වහන්සේ, සරියුත් මහරහතන් වහන්සේ සහ ආනන්ද මහරහතන් වහන්සේලාට ඊට පස්සේ ආසනයේ ගණ දෙවියන්ටත් සරස්වති මෑණියන්ටත් විදිහට තමයි අපි හැදුවේ. ඒ වගේම මම ඔයගලන්ට කියන්නම් අපිට මෙතනදී අවශ්‍ය වෙච්ච පූජා භාණ්ඩ ලිස්ට් එක. මෙතනදී අපි පළතුරු වර්ග 7ක් ගත්තා. මෙතන පළතුරු වර්ග 5 තියෙන කට්ටියත් ඉන්නවා. එතකොට මේ පළතුරු 7න් අපි පූජා වට්ටි 2ක් හදන්න ඕනේ. ඊට අමතරව උඳුතල මිශ්‍ර කැවිලි වර්ග 7ක් ඕනේ. එතනදිත් අපි කැවිලි පිඟන් 2ක් හදන්න ඕනේ. ඊට අමතරව විලඳ මී පැණි, පිනිදිය, සඳුන් කුඩු, ඒ වගේම එළඟි තෙල් පහන් 4ක්, කිරිබත්, හඳුන් කූරු, පැන් භාජන 2ක්, සූකිරි, ඒ වගේම බබාට අකුරු කියවන්න අවශ්‍ය වෙන අර වැලි පිල්ල, ගල් ලෑල්ල, ඒ වගේම බබාට තෑගි, ඒ වගේම ඕගලන්ට නෙළුම් මලුත් ඕන වෙනවා. ඊට අමතරව ඕගලන්ට තව බුලත් කොළ ඕන වෙනවා. ඒ වගේම මේ ගන්න හැම බුලත් කොළයක්ම හැම පළතුරක්ම හොඳට කහ වතුරෙන් සෝදලා තමයි ගන්න ඕනේ. ඉතින් ඕගලන්ට මේ පේන විදිහට තමයි අපි ඒ ආසන 3 ඒ අවශ්‍ය ද්‍රව්‍ය තියාගත්තේ. ඒ වගේම ආසන 3 පල්ලෙහායින්ම තමයි අපි අර අයන්නක් හදලා තියෙන්නේ. ඒකදී අපි ධාන්‍ය වලින් තමයි ඒ අයන්න හදාගෙන තියෙන්නේ. ඒක අනිවාර්ය දෙයක් නෙමෙයි. ඕගොල්ලෝ කැමති නම් ඕගලන්ටත් ඒ වගේ එකක් තියන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ නැකත් වෙලාවට පැය භාගයකට කලින් ඉඳන් අපි පන්සිල් ගන්න පටන් ගත්තා. පන්සිල් අරගෙන පිරිත් කිව්වා. ඒ පිරිත් කියන අතරතුර තමයි බබාගේ නැකත් වෙලාව ආවේ. එතකොට ඒ වෙලාවට බබාට ලියන්න තිබ්බ අකුර අපේ අක්කා බබාට ලියෙව්වා. මෙතනදී මගේ සීයා තමයි පිරිත් කිව්වේ. ඕගලන්ට එහෙම කවුරුත් නැත්තම් ඕගලන්ට පුළුවන් පිරිත් ඇහෙන්න දාලා හරි ඕගලන්ගේ මේ නැකත් වෙලාවේදී මේ වැඩේ කරගන්න. ඉතින් බබාට ඔය විදිහට අර අකුරු ලියවලා ඊට පස්සේ වැලි පිල්ලෙත් ලියවලා තමයි අපි අකුරු කියවීම ඉවර කළේ. ඉතින් මමත් අක්කගේ බබාට අකුරක් ලියෙව්වා. ඉතින් අකුරු ලියවද්දී ගොඩාක් හොඳයි අම්මට හරි තාත්තට හරි අකුරු ලියවන්න පුළුවන් නම්. මොකද බබාගේ දියුණුව, බබාට ආශිර්වාදය මුළු හිතින්ම ඒගොල්ලෝ ගාව තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ සුදු පුතාගේ අකුරු කියෙව්වේ. දැන් නම් ඉතින් එයාට හම්බෙච්ච තෑගි තමයි මේ බලන්නේ. එහෙනම් ඉතින් බබාගේ අකුරු කියවන vlog එක මෙතනින් ඉවරයි. ආපහු ලස්සන vlog එකකින් ඔයගලන්ව හම්බෙන්න. එහෙනම් ගිහින් එන්න. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.